ආයිබෝන් සාර්ථක මත්ස්‍ය වගාවක ඇත්තම රහස මොකද්ද? ගොඩක් අය හිතන්න පුරුවන් ඒක හොඳ වතුර ලොකු ටැංකියක් වගේ දෙයක් කියලා. හැබැයි ඇත්තම දේ තමයි මේ හැම දෙයකම අත්‍යවාරය වෙන්නේ නිවැරදි මත්ස්‍ය පෝෂණය. අන්නේ වැදගත්ම මාතෘකාව ගැන තමයි අපි අද ගැඹුරින් කතා කරන්න යන්නේ. ඉතින් අපි මුලින්ම මේ ප්‍රශ්නෙම්ම පටන් ගමු. නිරෝගී ජව සම්පන්න මාළුවෙක්ට ඇත්තටම මොනවද ඕන කරන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට දෙන උත්තරය තමයි මේ සම්පූර්ණ කතාවෙම හරිය වෙන්නේ. මේ බලන්නකෝ මේ රූප දෙකේ තියෙන වෙනස. එක පැත්තකින්නවා නිරෝගී ගොඩක් ජව සම්පන්න මාළුවෙක්. අනිත් පැත්තේ අම්මෝ බලන්නේ කොඳු වැටපලේ තියෙන විකෘතිය. මේ අහසයි පොළොවයි වඩේ වෙනසට හේතුව එකම එක දෙයයි. ඒ තමයි එයාලා කන කෑමකේ තියෙන පෝෂණය. හොඳයි එහෙනම් අපි මුලින්ම බලමු ඇයි මේ මත්ස්‍ය පෝෂණය කියන එක මේ තරම්ම වැදගත් වෙන්නේ කියලා. මොනවද කොහොමද කියලා කතා කරන්න කලින් ඇයි කියන එක තේරුම් ගන්න එක හරිම වටිනවා. පෝෂණය අඩු වුණාම වෙන දේවල් ඇත්තටම දරුණුයි. මාළුවගේ වර්ධනය බාල වෙනවා, බර අඩු වෙනවා, ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න තියෙන හැකියාව, ඒ කියන්නේ ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම වගේ නැතිලා යනවා. අර අපි කලින් රූපේ දැක්කා වගේ කොඳු වැටපෙළ ඇද වෙන්න, වරල් දිය වෙලා යන්න, අන්තිමට මරණ අනුපාතය ඉහළ යන්නත් ප්‍රධානම හේතුව මේ පෝෂණ ඌනතාවය තමයි. හරි දැන් අපි ප්‍රශ්නේ මොකද්ද කියලා දැක්කා. එහෙනම් විසඳුම තමයි මේ. නිරෝගී මත්ස්‍යයේද රහස් වට්ටෝරුව වගේ තියෙන ප්‍රධාන පෝෂක සංඝටක පහ ගැන අපි දැන් බලමු. සාමාන්‍යයෙන් හරියට හදපු සමබර මත්ස්‍ය ආහාරයක් දිහා බැලුවම අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ චිත්‍රයක්. බලන්නකෝ ලොකුම කොටස, ඒ කියන්නේ 30 ඉඳන් 60ක් දක්වා ප්‍රමාණයක් වෙන් වෙලා තියෙන ප්‍රෝටීන් වලට. ඊළඟට ලිපිඩ්, ඒ කියන්නේ මේදය 10 ඉඳන් 20ක් අතර තියෙනවා. කාබෝහයිඩ්‍රේට් 15 ඉඳන් 30ක් අතර තියෙනවා. විටමින් සහ ඛනිජ ලවණ ගොඩක් පොඩි ප්‍රතිශතයක් වුණත් ඒ ටිකත් නැතුවම බෑ. අපි එනම් ලොකුම කෑල්ලෙන් පටන් ගමු. ප්‍රෝටීන්. මේවා තමයි ශරීරයේ ප්‍රධානම තැනුම් ඒකකය. හරියට ගෙයක් හදන්න ගන්න ගඩොල් වගේ. මත්ස්‍යයෙකුගේ වර්ධනයට, පට කලුත් වැඩියාවට, විශේෂයෙන්ම මාංශපේශී ශක්තිමත් වෙන්න ප්‍රෝටීන් කියන දේ අත්‍යවශ්‍යයි. හැබැයි මෙතන තියෙනවා හරිම පුදුමී දෙන කාරණයක්. හැම මාළුවෙකුටම එකම විදිහේ ප්‍රෝටීන් ප්‍රමාණයක් ඕන නෑ. මේ බලන්නකෝ සාමාන්‍ය කාපේකට 38ක් ඕන වෙද්දි තිලාපියාට ඕන 30යි. ඒත් ආන්දකුට 47.5ක් වගේ විශාල ප්‍රමාණයක් ඕන වෙනවා. මේකෙන් පේනවා නේද? one size fits all කියන එක. ඒ කියන්නේ එකම කෑම එක හැමෝටම හරියන්නේ නැහැ කියලා. ඉතින් කොහෙන්ද මේ ප්‍රෝටීන් හොයාගන්නේ? අපිට ප්‍රධාන ප්‍රභව දෙකක් තියෙනවා. සත්ව සහ ශාක. සත්ව ප්‍රෝටීන් ගත්තම මාළු කුඩු, ඒ කියන්නේ fish meal තමයි ගොඩක් ජනප්‍රිය. මොකද ඒකේ 65-72ක් අතර ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි ඉතින් ඒක ටිකක් මිලෙන් අධිකයි. ඊළඟට ලිපිඩ්, ඒ කියන්නේ මේද සහ තෙල්. මේවා තමයි මත්ස්‍යයන්ගේ ප්‍රධානම සහ කාර්යක්ෂමම ශක්ති ප්‍රභවය. හරියට වාහනයකට දාන අධි ඔක්ටේන් ඉන්ධනයක් වගේ. ඒ විතරක් නෙවෙයි මත්ස්‍යයෙකුගේ ශරීරයට හදාගන්න බැරි අත්‍යවශ්‍ය මේද අම්ලත් ලැබෙන්නේ මේ ලිපිඩ් වලින්ම තමයි. මේ වගුවෙන් හරි අපූර්වට පේනවා ලිපිඩ් කොච්චර ශක්තිජනකද කියලා. ලිපිඩ් ග්‍රෑම් එකකින් කිලෝජූල් 36ක ශක්තියක් ලැබෙද්දි ප්‍රෝටීන් වලින් ලැබෙන්නේ 19යි. ඒ කියන්නේ දෙගුණයකටත් වඩා වැඩි ශක්තියක් ලිපිඩ් වල තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ගත්තම ඒවට මෙතන ප්‍රධාන කාර්යයන් දෙකක්ම තියෙනවා. එකක් තමයි මේක අඩු වියදම් ශක්ති ප්‍රභාවයක්. අනිත් එක තමයි ආහාර පෙති. ඒ කියන්නේ පෙලට් හදද්දී ඒ අමුද්‍රව්‍ය ටික එකට අලවලා තියෙන බයින්ඩර් එකක්. ඒ කියන්නේ මෙලියම් එකක් වගේ ක්‍රියා කරන එක. තිරිඟු පිටි, හාල් නියුඩ වගේ දේවල් තමයි මේකට ගොඩක් වෙලාවට යොදාගන්නේ. හොඳයි දැන් අපි බලමු විටමින් සහ ඛනිජ ලවණ ගැන. මේවා ඕන කරන්නේ හරීම පොඩි ප්‍රමාණයකින්. ඒත් ඒ පොඩි ප්‍රමාණය නැතුවම බෑ. ශරීරයේ සිද්ධ වෙන හැම පරිවෘත්තීය ක්‍රියාවකටම වගේ මේවා අත්‍යවශ්‍යයි. හැබැයි මෙතන අපි හරින පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා. මේද ද්‍රාව්‍ය විටමින්, ඒ කියන්නේ A, D, E, K වගේ ඒවා ඕනවට වඩා ලැබුණොත් ඒවා ශරීරයේ තැන්පත් වෙලා විෂ වෙන්න පවා පුරුවන්. ඉතින් වැඩිපුර දෙන තරමට හොඳයි කියන කතාව හැම දෙයකටම අදාළ වෙන්නේ නැහැ. හරි දැන් අපි පෝෂක ගැන හොඳටම දන්නවා. දැන් බලමු මේ පෝෂක මාළුන්ද ලබා දෙන ප්‍රධාන ක්‍රම දෙක. ඒ කියන්නේ කෑම මෙනු එකේ තියෙන විකල්ප මොනවද කියලා. මත්ස්‍යයන්ට ආහාර දෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. සජීවී සහ කෘත්‍රිම. සජීවී ආහාර කියන්නේ ප්ලවාංග වගේ ස්වභාවික ජීවීන්. මේවා විශේෂයෙන්ම මත්ස්‍ය පැටවුන්ගේ මුල් කාලෙට නෙතුවම බැරි දෙයක්. මොකද ඒ කාලේ යාලගේ ආහාර මාර්ගය කෘත්‍රිම ආහාර දිරවන්න තරම් දියුණු වෙලා නැහැ. අනෙක් වර්ගය තමයි කෘත්‍රිම ආහාර. මේවා નિયમિત පෝෂණ ප්‍රමිතීන්ට හදලා තියෙන නිසා ගුණාත්මකත්වය ස්ථාවරයි. දිගු කාලයක් තියාගන්නත් පුරුවන්. වාණිජ්‍ය වගාවන් වලදී බහුලවම දකින්න ලැබෙන්නේ මේවා තමයි.
කෘත්‍රිම ආහාර කිව්වම අපේ ඇහැට වෙදීම හුරු පුරුදු දේ තමයි මේ පෙලට්. මේ සිලින්ඩ්‍රාකාර වියලි ආහාර හසුරවන්න පහසු නිසාත් පෝෂණය එක විදිහට පවත්වා ගන්න පුළුවන් නිසාත් ජල ජීවී වගාවේදී බහුලවම භාවිත වෙනවා. මේ තියෙන තවත් වර්ගයක්. පැතලි පෙති එළමත් නැත්නම් ටැබ්ලට්. මේවායේ තියෙන විශේෂත්වය තමයි මේවා ඉක්මනටම වතුරේ ගිලිලා ටැංකියේ පතුලටම යන එක. අන්න ඒ නිසා කැට්ෆිෂ් වගේ පතුලේ ජීවත් වෙමින් කෑම හොයලා මාළුන්ට ආහාර දෙන්න මේවා තමයි හොඳම ක්‍රමය. හරි, අපි දැන් විද්‍යාවෙන් වැඩපොළට බහිමු. ඒ කියන්නේ මේ මත්ස්‍ය ආහාර හදාගන්නේ කොහොමද කියන ප්‍රායෝගික පැත්ත ගැන බලමු. මෙන්න තියෙන්නේ සරල මත්ස්‍ය ආහාරයක් හදන්න අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ටික. මාළු කුඩු, සෝයා බෝංචි, තිරිඟු පිටි, හාල් නියුඩ්ඩ සහ අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ මිශ්‍රණයක්. අපි කලින් කතා කරපු හැම පෝෂක ප්‍රභවයක්ම වගේ මෙතන තියෙනවා. මේ ආහාරය හදන ක්‍රියාවලිය හරිව සරලයි. අපි බලමු පියවරෙන් පියවර. මුලින්ම අවශ්‍ය වියලි අමුද්‍රව්‍ය ටික නිවැරදිව කිරා ගන්න ඕන. ඊළඟට ඒ ඔක්කොම හොඳට අඹරලා හැමතැනම එක වගේ පෝෂණයක් තියෙන විදිහට මිශ්‍ර කරන්න ඕන. ඊට පස්සේ වතුර සහ තෙල් එකතු කරලා ඝන පිටිගුලියක් හදා ගන්නවා. දැන් මේ පිටිගුලිය යන්ත්‍රය කරහා යවලා පෙලට් හදා ගන්නවා. අවසාන ඒ වගේම වැදගත්ම දේ තමයි මේ හදාගත්ත පෙලට් පුස්න කරන විදිහට සම්පූර්ණයෙන්ම වියලා ගන්න එක. අපි දැන් මේ ගමනේ අවසාන ඒත් හරිම වැදගත් කොටසට ඇවිත් ඉන්නේ. මතක තියාගන්න හොඳ ආහාරයක් හදන එක සටනෙන් භාගයක් විතරයි. ඒක නිවැරදිව ලබා දෙන එකත් ඒ වගේම තීරණාත්මකයි. ඉතින් මේ මුළු විග්‍රහයෙන්ම අපි ඉගෙන ගන්න ඕන ප්‍රධානම පාඩම තමයි මේ. නිරෝගී වර්ධනයකටයි සාර්ථක අස්වැන්නකටයි තියෙන එකම යතුර තමයි නිවැරදි ප්‍රමාණයෙන් ලබා දෙන සම්පූර්ණයෙන්ම සමබර ආහාර වේලක්. අපි මේ කතාව අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්කයි. මේ සමබල පෝෂණය කියන සීමාවෙන් එහාට ගිහින් බලද්දී ශ්‍රී ලංකාවේ තිරසාර මත්ස්‍ය කර්මාන්තයක අනාගතය කොයි වගේ එකක් වෙයිද? ඒ ගැනත් හිතන්නට යමක් ඉතිරි කරමින් අපි අදට සමුගන්නවා.